අයිබෝන්. අද සාකච්ඡාව ඡන්ද කින්නර ජාතකය. උසස් පෙළ සිංහල විෂය තුල පුරාතන ගද්‍ය සාහිත්‍යයේ පුතේ. ඔයාලට තියෙනවා ජාතක කතාවට අදාළව ජාතක කතාවන් දෙකක්. එකක් තමයි චුල්ලදනුද්දර ජාතකය. චුල්ලදනුද්දර ජාතකයේ පිළිබඳව අපි සාකච්ඡා කළා මීට පෙර. අද අපි සාකච්ඡා කරන්නේ ඔයාලට තියෙන අනෙක් ජාතක කතාව ඡන්ද කින්නර ජාතකය. පළවෙනි ජාතක කතාව චුල්ලදනුද්දර ජාතකයේ බලපු නැති දරුවන්ට පුළුවන් channel එකේ තියෙන වීඩියෝ එක චුල්ලදනුද්දර ජාතකයට අදාළව ඒක බලලා මේ ජාතක කතාව බලන්න. පළවෙනි කාරණය තමයි පුතේ උසස් පෙළ විභාගයේදී සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ ජාතක කතා පොතෙන් ඔයාට ඡේදයයි ප්‍රශ්න 4ක් එනවා. ඊළඟ එක තමයි ඔයාට අනිවාර්යෙන් ජාතක කතාවෙන් අවස්ථා සම්බන්ධයක් එනවා. ඒ මොන කතාවෙන්ද කියලා අපි දන්නේ නැහැ. අනිත් එක තමයි ජාතක කතා පොතෙන් ලකුණු 15ක විචාර ප්‍රශ්නයක් එනවා. ඉතින් දරුවෝ ඔයාලා ජාතක කතා පොත සම්බන්ධයෙන් දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕන. අපි මීට පෙර සාකච්ඡා කළා ජාතක කතාව බහුකතෘ මණ්ඩලයක් විසින් සම්පාදනය කරනවා කුරුණෑගල සාහිත්‍ය යුගයේදී. එතකොට පාලි ජාතක අට කතා කියන මූලාශ්‍රය මුල් කොටගෙන ජාතක කතා පොත ලියනවා. ඉතින් අද මම එන්නම් පාඩමට ඡන්ද කින්නර ජාතකය. දරුවන්ට ටිකක් නීරසයි මේ ජාතක කතාවන් තුල එන ජාතක කතා පිළිබඳව මේක කියවන්න. එහෙමත් නැතිනම් මේ කතා අන්තර්ගතයේ තියෙන මොකක්ද කියලා ලිහිල් බසින් දැනගන්න හරිම ටිකක් කම්මැලි. ඒ නිසා තමයි මම තීරණය කරන්නේ මේ කතාව ටිකක් ලිහිල් බසින් ඔයාලට පැහැදිලි කරන්න සහ මේ ඇසුරෙන් මොන වාගේ ප්‍රශ්නයක්ද ඔයාලගෙන් අහන්නේ. පළවෙනි කාරණය තමයි දරුවෝ ජාතක කතාවක තියෙන කොටස් තුනක්. එකක් තමයි වර්තමාන කතාව. ඉන් පස්සේ අපිට හම්බ වෙනවා අතීත කතාව. ඊට පස්සේ සමෝදානය හෙවත් පූර්වාපර සංදි ගැලපීම. අපි බලමු ඡන්ද කින්නර ජාතකයේදී මොකක්ද මේකේ වර්තමාන කතාව. පුතේ ඡන්ද කින්නර ජාතකයේ වර්තමාන කතාව විදියට අපිට හම්බ වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ මේ කතාවේදී අපිට මුලින්දම ටිකක් විස්තර කරනවා. මම දැන් ටිකක් මේකේ පැහැදිලි කරොත් දරුවන්ට මේ කතා පොතේ එක තැනකදී කියනවා මෙන්න මෙහෙම මේ කෙසේ දෙයක් කියලා වර්තමාන කතාව පටන් ගන්නවානේ. එතනදී කියනවා මේ ජාතකය වනාහි দূරේ නිදානේ පටන් කිය යුතුය. මේ দূරේ නිදාන කතාව දීපංකර පාද මූලෙහි නිදානෙහි පටන් සමතිස් පෙරුම් පුරා කෙලවර පාරමිතා ධර්ම නැමැති ඔටුන්නෙහි අග්‍රමාණික්‍යයක් බඳු වෙස්සන්තර ජාතකෙහි පුත්‍රදාහරාදීන් පරිත්‍යාගයෙන් සත්වරක මහා පොළව ගුගුරුවා මෙහෙම දිගින් දිගට මේ කතාව යනවා. දැන් මම දරුවන්ට පැහැදිලි කරන්න හදන්නේ මේක ඇතුලේ තියෙන කතා ප්‍රවෘත්තිය. මේක ටිකක් කියවන්න ඔයාලා පොඩි මැලිකමක් දක්වනවානේ. පුතේ පළවෙනි කාරණය තමයි මේ ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දීපංකර පාද මූලයේදී අර නියත විවරණ දෙන කතාවේ ඉඳලා බුද්ධත්වයේ දක්වා පැමිණෙනවා. කතාව පොඩ්ඩක් කෙටියෙන් කතාකරුව පැහැදිලි කරනවා මුල් ඡේදෙදී. ඉන් පස්සේ අපිට හම්බ වෙන්නේ මේ ජාතක කතාකරුවා විසින් මේ ඡන්ද කින්නර ජාතකය. මේක අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් සඳ කිඳුරු ජාතකය. හරි. එතකොට මේකදී වර්තමාන කතාව පැහැදිලි කරගත්තොත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව මුලින්ම කිඹුල්වත්පුරයට වැඩම කරන්න කියලා සුද්ධෝදන රජුරු වෙනවා කාලුදා යමතියා. අවසානයේදී මේ කාලුදා යමතියා මේ කිඹුල්වත්පුරයට බුදුරජාණන් වහන්සේව වැඩමවාගෙන යන්නේ එයත් සම්බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා. කොහොම හරි අපිට හම්බ වෙනවා මේ කතාවේදී කාලුදායි ඇමතියා බුදුරජාණන් වහන්සේ අරගෙන ගියාට පස්සේ පුතේ වැඩමවාගෙන ගියාට පස්සේ ඡන්ද කින්නර ජාතකයේදී බුදුහාමුදුරුවෝ මුලින්ම Tamanගේ පිය රජුරවන්ට ධර්මයේ දේශනා කරනවා. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ යනවා අපි මෙතනදී සඳහන් වෙනවා අනාරාධිත වැඩම කරයි කියලා බුදුරජාණන් වහන්සේ යනවා Tamanගේ මේ පෙර බිරිඳ එහෙමත් නැත්නම් යශෝදරා දේවියට මේ ධර්මයේ දේශනා කරන්න. එතකොට මෙතනදී පොඩි කාරණයක් සිද්ධ වෙනවා. දැන් මේ වැඩම කරන්න ගියාට පස්සේ යශෝදරා දේවිය බුදුරජාණන් වහන්සේ හැරදා එහෙමත් නැත්නම් ගිහිගේ අතහැරලා දාලා ගියාට පස්සේ උන්වහන්සේ හිටපු මේ තවුස්දම් රකින්න මොහොතේදී නැත්තම් මේ බුද්ධත්වයට මේ යොමු වෙන්න ගියපු කාලේදී යශෝදරා දේවිය ගත කරපු දුෂ්කර ජීවිතය පිළිබඳව සුද්ධෝදන රජුරු මේ කතාවේදී පැහැදිලි කරනවා. එයා කියනවා මෙන්න මෙහෙම
දැන් මෙතනදී ස්වාමීනි මාගේ යෙහෙලි තොම නුඹ මහබිනික්මන කොට කසාය වස්ත්‍රයක් පෙරවිය යනු අසා තුමු අංගරාග නොගැල්ලූ විරූය. නුඹ වහන්සේ එක් වේලේ වලදති යනු අසා තුමෝද එක භක්තයෙන් යැපෙන්නා. දැන් කතාකරුවා කියනවා ජාතක කතාකරුවා මෙතනදී යශෝදරා දේවිය උන්වහන්සේ කහ වස්ත්‍ර අඳිනවා කියලා දැනගෙන එයත් ඒ විදියටම හිටියලු. උන්වහන්සේ බිම වැතිරෙනවා කියලා දැනගත්තම බිම සයනය කියලා කරනවා කියලා දැනගත්තම යශෝදරා දේවියත් බිම සයනය කළා කියලා ජාතක කතාකරුවා කියනවා. මේ වර්ණනාව කරන්නේ සුද්ධෝදන රජුරුව. එතකොට මතක තියාගන්න මෙතනින් අවස්ථා සම්බන්ධ එනවා පුතේ. මම මේ කොටස් අරගෙන කියන්නේ ඔයා මතක තියාගන්න ලකුණු 3ක ප්‍රශ්නයක්. අවස්ථා සම්බන්ධ. සාහිත්‍ය පේපර් එකේ ඔයාට කොටස් 7ක් දෙනවා. අවස්ථා සම්බන්ධයේදී ඒ අවස්ථා 7 තුල එක් අවස්ථාවක් ජාතක කතාවෙන් එනවා. ඒක කතා දෙකෙන් මොන එකකින් එයිද කියලා අපි දන්නේ නැහැ. එතකොට දරුවෝ දැන් මෙහෙම පැහැදිලි කරනකොට තව ටිකක් දුරට යනකොට කියනවා යනාදී ජේලනියන්ගේ ಗುಣ බොහෝ කොට වර්ණනා කළසේක. මේක බුදුහාමුදුරුවෝ කියනවා ඇය මේ ආත්ම විතරක් නෙමෙයි ඒ විදියට හිටියේ. පෙර ආත්ම භාවයන් වලදීත් හිටියායි කියලා කියනවා. පුතේ මෙන්න මෙතනදී කියනවා පෙර ගිය දවස තිරිසන් යෝනියේ ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් ප්‍රාර්ථනා නොකලවා දැ. දැන් කියනවා මේ ආත්ම විතරක් නෙමෙයි. තිරිසන් යෝනියක අපි ඉපදුනේ ආත්මයකදී මේ විදියටම යශෝදරා දේවිය යත් එක්ක හිටියා කියලා. අර ලේන කුලේ සිට පතාගෙන ආපු ආත්ම භාවයක් කියනවනේ. මෙන්න මෙතනින් එහාට ඔතන දක්වා තියෙන වර්තමාන කතාව. ජාතක කතාකරුවා මෙතනින් එහාට අතීත කතාව දිග හරිනවා. පුතේ මේ අතීත කතාව දිග හැරෙන්නේ ජාතක කතාකරුවා එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් ඒ කතාව අතීත කතාව ස්මරණය කරනවා. එයා ඒක බුදුරජාණන් වහන්සේ කියනවා පෙර භවයන් පිළිබඳව දකින්න ඥාණයෙන් පැහැදිලි කරනවා. මෙතනින් එහාට කතාව පටන් ගන්නේ යට ගිය දවස. දැන් අපි ගත්තොත් යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුන් කෙනෙකුන් ඔහොමනේ අර ජාතක කතා කියන්න පටන් ගන්න. මේ තමයි අතීත කතාව. මේ පොතේ තියෙන සඳකිඳුරු ජාතකය තමයි ඔන්න දැන් පටන් ගන්න. ඊට පෙර ජාතක කතාව මේ ජාතකය දේශනා කිරීමට පසුබිම් වෙච්ච කතාව තමයි අර වර්තමාන කතාව. එතකොට ඔයාලා ඒ මේ කතාවේ පුතා ඡේදයක් දීලා ප්‍රශ්න 4ක් අහනවා. හරි. එතකොට ඒව පිළිබඳව දැනුම තියෙන්න ඕන. දැන් පුතේ ඔන්න ඔහොම රාජ්‍ය කරන කාලයේදී මේ දෙන්න සඳ කිඳුරෙක් සහ සඳ කිඳුරියක් වෙලා උත්පත්ති ලබනවා. මේ ආත්ම භාවයේදී සඳ කිඳුරෙක් සහ සඳ කිඳුරියක් වෙලා ඉන්නකොට ලස්සන ජීවිතය ගත කරමින් ඉන්නවා. ඒ රාජ්‍ය හිටපු රජුරුගේ සිත දැන් දවසක් ඉන්නවා මෙතනදී කියනවා මේ එකල බරණැස් රජුරුව ඇමතියන්ට අතට රාජ්‍ය පාවාදී කළු දෑ පිළි දෙකක් හැඳ දුන්න මුගරටිය. ඒ කියන්නේ බරණැස් රජුරුව කැලේ සක්මන් කරන්න ඔය රජවරු යනවනේ පුතා උයන් කෙලි නරඹන්න ඒ වගේ යනකොට මෙයා රාජ්‍ය පාවලා දීලා දැන් ගියාලු. මෙහෙම යනකොට මෙයා දකිනවා ලස්සන දිය කිඳුරියක් ඉන්නවා. දිය කිඳුරියක් නෙවෙයි සඳ කිඳුරියක්. පුතේ දැන් මේ කතාව එක තැනකදී ඉස්මතු වෙන දෙයක් තමයි මේ ජාතක කතාකරුවා විසින් අතිශෝක්ති සහගත කතාවන් නිර්මාණය කළාය කියලා. දැන් හොඳට මතක තියාගන්න ජාතක කතාකරුවා අතිශෝක්ති සහගත කතා නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි එයාට ඕනේ ධාර්මික පණිවුඩයක්. දැහැමි පණිවුඩයක් පාඨකයාට ලබා දෙන්න. ඒතකොට මේ කතාවේදී ඇත්තටම කාන්තාවක් සතුව තිබෙන ගැහණියක් සතුව තිබිය යුතු පතිවෘත ධර්මයේ පිළිබඳව පණිවුඩයක් දෙන්න තමයි හදන්නේ. දැන් කියනවා මෙන්න මෙහෙම දැන් හරි. දැන් මෙතනදී කැලේට යනකොට ඉන්නව සඳ කිඳුරයි සඳ කිඳුරියයි සඳ කිඳුරු රජුරුව Tamanගේ කිඳුරංගනාව හා සමග පර්වතයෙන් බැස ඒ ස්ථානයේ සඳුන්හර කඩාගා විලවුන් ගන්නාහුය. දැන් පුතේ මේ දෙන්න හරි ලස්සනට ස්නානය කරමින් දැන් වස්කුලලක් පිඹිමින් වස්කුලලට නර්තනයේ දෙනවා සඳ කිඳුරිය. වස්කුලලක් කියන්නේ මේ බටනලාවක්. දැන් පුතේ බරණැස් රජුරුව එක පැත්තකින් සඳ කිඳුරිය දැන් මෙහෙම ලස්සන නටනවා දකිනවා. එයා දකිනවා දුර ඉන්නව සඳ කිඳුරා. බරණැස් රජුරන්ට ආශාවක් ඇති වෙනවා මේ සඳ කිඳුරිය සම්බන්ධයෙන්. එයා Tamanගේ අගමෙහිසිය කර ගැනීමේ බලාපොරොත්තු වෙන මොකද කරන්නේ? සඳ කිඳුරියව අයිති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් සඳ කිඳුරාට බරණැස් රජුරුව හීයකින් විදිනවා. හරි.
අපි මෙතනදී කියනවා පුතා ජාතක කතාකරුවා මිනිසුන්ගේ සිත් තුළ තිබෙන දුර්ගුණයන් පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. හරි. එතකොට මේ ජාතක කතාවේදී දැන් මෙහෙම හීයෙන් විද්දට පස්සේ සඳ කිඳුර බිම වැතිරිලා මතක් කරනවා. මගේ සඳ කිඳුරියට මොකද වෙන්නේ කියන කාරණය. දැන් මෙයා කියනවා මෙතනදී මේ හීයෙන් විද්දට පස්සේ පුතේ මේ ශෝක දුක්ඛේ උදක් මාගේ ජීවිත අපේක්ෂාවෙන්ම නොවේ. මා මල කල්හි මාගේ වියෝග ශෝකෙන් හඬා පෙර මාහා සමග එක්ව කෙල ඇවිද ලියමඩුළු වනලැහැප් අතර ගල් හිස් ගිරිමුදුන් රුක් යට වැලි තලාදී වූ ඒ තැන්නේ හඬා ඇවිද ගියේ අඳෝනාකම. දැන් මම මෙහෙම හිතන්නකෝ ඔයාලට මම මේ කොටස කියවනකොටත් පොඩ්ඩක් නිකන් නීරසයි වාගේ දැනෙනවා. හැබැයි මම මේක පැහැදිලි කරන්න පුතා කතාවේ තියෙන තැන් ටිකක් දැනගන්න. මෙතන වෙන්නේ මෙන්න මෙහෙම, මෙතන වෙන්නේ මේ අවස්ථාව මෙන්න මේක කියන එක දැනුම් දෙන්නයි මම මේක පැහැදිලි කරන්නේ. නැත්තම් මට සම්පූර්ණ කතා ප්‍රවෘත්තිය මේක පැහැදිලි කරන්න නැතුව ඔයාට විස්තර කරන්න පුළුවන්. සඳ කිඳුර හීය විද්දට පස්සේ එයා කල්පනා කරනවා මගේ සඳ කිඳුරිය පෙරහා මාත් එක්ක අපි දෙන්න ඇවිද ගියපු තැන් එයාට මතක් වෙනවා. මෙයා මෙහෙම මතක් කරන අතරතුර පුතේ මෙතනදී කියනවා දැන් මේ අතරතුර ඇයි මාගේ ස්වාමි පුත්‍රයාණන් මීනියා වූ මගේ නැටුම් නොබලා බැඳ හෝනට කවර දුකක් උපනේදැයි පරීක්ෂා කොට බලන්නා වූ ප්‍රහාර මුඛයෙන් වැහෙන්නා වූ ලේ දැක සඳ කිඳුරිය දැන් දුර නටනට හිටියේ පුතේ. මේ නටනට ඉන්නකොට සඳ කිඳුරිය බලනවා ඇයි දැන් මේ බටනලා හඬ ඇහෙන්නෙත් නැහැ මට. මන් නර්තනයේ දෙනවා බලන්නෙත් නැහැ මොකක්ද හේතුව කියලා බලනකොට සඳ කිඳුරාට හීයකින් විදලා මේක දරා ගන්න බැරි වෙනවා. ඒ අතරතුර බරණැස් රජුරු ඇවිල්ලා අහනවා. මෙතනදී ඇවිල්ලා අහනවා මේ තී හඬන්ට කාරණා කවරේදයි මම තී පදපාරිචාරිකා කියන්නේ පුතේ බිරිඳ බවට පත් කොටගෙන 12000ක් පුර අඟනාවන්ට අගමෙහෙසුන් කරෙමි. 12000ක් පුර අඟනන්ට අගමෙහෙසිය කරන්නලු. මේ කතාවේ එක තැනකදී කියන්නේ පුතේ පැහැදිලි කරන්න මේ කාන්තාවන් සතුව තිබෙන පතිවෘත ධර්මය. අපි මීට පෙර සාකච්ඡා කරපු චුල්ලදනුද්දර ජාතකයේ මේක අනික් පැත්ත. ස්ත්‍රියගේ චෛතසික ස්වභාවයන් තුල තිබෙන චංචල ස්වභාවය. චුල්ලදනුද්දර ජාතකයේදී චුල්ලදනුද්දරගේ බිරිඳට අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. සැමියන් දෙදෙනාම හිමි වුණා. හරිද? එතකොට මේකෙදි තියෙන්නේ ඒ කතාවේ ප්‍රතිවිරුද්ධ දේ. ස්ත්‍රියක් තමන්ගේ පතිවෘත ධර්මය ආරක්ෂා කරනවා. දැන් කියනවා මෙතනදී මේ සොරහු විසින් වූ සැටිය මේ කවුද අපේ මේ බිරිඳ සඳ කිඳුරිය කියන මෙයා තමයි මෙයාට බිද්ද කියලා එයාට බයින්න පටන් ගන්නවා. මේ බනිනකොට මෙයා තේරුම් ගන්නවා මෙයා තමයි මගේ සැමියාට බිද්ද කියලා. මෙයා ඒ වෙලාවේදී සාප කරනවා බරණස් රජුරුව මෙන්න මෙහෙම වෙන්න මගේ සැමියා දුක් විඳිනවා වාගේම මෙයාත් දුක් විඳින්න. කොහොම හරි මෙහෙම අන්තිමේදී මෙයා දෙවියන්ට උජ්ජායනා කරන්න පටන් ගන්නවා. මෙතනදී කියනවා දේවතාවන්ට උජ්ජායනා කොට යන පන ඇර දෙවාලමී සිතා කිමෙක් දෝ හොයි මෙලෝ රක්නා වූ ලෝකපාලක දෙවියෝ නැත්ම දෝ හොයි නැත අනික් සක්වල දෙවියෝ විසෙත් දෝ හොයි නොහොත් දෝ හොයි. මෙයා කියනවා මේ ලෝකේ දෙවියෙක් ඉන්නවා නම් ලෝකපාලක දෙවියෙක් ඉන්නවා නම් දෙවියෙක් ඉන්නවද නැද්ද? මේ වෙච්ච දේ දිහා බලන්න. පුතේ මේක ඇහෙන ශක්‍ර දේවේන්ද්‍රයා මේ කතාවේ ඔන්න අගභාගයේදී කතාවට එනවා. ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා සඳ කිඳුරාට හීයෙන් විදපු මැරෙන්න ඕන්න මෙන්න ගිහපු සඳ කිඳුරාව සුවපත් කරනවා. ඒ සුවපත් කරාට පස්සේ දැන් අතනදී මෙයා ප්‍රතික්ෂේප කරනවානේ පුතේ බරණැස් රජුරුව යනවා එතකොට. ඒ ගියාට පස්සේ තමයි මෙයා උජ්ජායන මෙයා කන්න ලව් කරන දෙවියන්ට. එතකොට තමයි ශක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා සඳ කිඳුරාව සුවපත් කරාට පස්සේ කියනවා මෙතැන්හි නොවසව පර්වතයෙන් බැස මිනිසුන්ට විසේ තැන නොවෙසත්වයි අවවාද කොට තමන්ගේ දිව්‍ය ලෝකයට ගියා. දැන් සඳ කිඳුරු ජාතකය සරලව මෙන්න මේකෙන් දෙන ප්‍රධාන පණිවුඩය කාන්තාවන් සතුව තිබෙන පතිවෘත ධර්මතාවය. පෙර අන් සැමියන් කරා යන්නේ නැහැ. එතකොට බලන්න පුතා මේ ජාතක කතාකරුව හරිම ලස්සනට විග්‍රහ කරනවා කාන්තාවන් පතිවෘත ධර්මයේ සුරකින්නකොට ඔවුන්ගේ තියෙන යහපත් ගුණ. ඒ වගේම තමයි පුතේ බරණැස් රජුරෝ වැනි මිනිසුන් සතුව තිබෙන දුර්ගුණයන් නේ. ඒ කියන්නේ අපි කියනවා ස්ත්‍රීන්ගේ වසඟත්වයට පැමිණිලා
එක් පුරුෂයෙක් මරණයට පත් කරන මේ පණිවුඩේ තමයි ජාතක කතාකරුවා දෙන්නේ. ඉතින් මේ ජාතක කතාවට අදාළ උද්දෘත PDF එකක් මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකට දානවා. මේ කතාවට අදාළ උද්දෘත කිහිපයක්. ඒ ටික ගන්න ජාතක කතා ප්‍රශ්න ලියනවා ඔයාට ඒක උපකාරී වේවි. හැබැයි මතක තියාගන්න සද්ධර්ම රත්නාවලිය ලියනවා නම් ඔයාට ජාතක කතා ප්‍රශ්න ලියන්න බෑ. ජාතක කතා ප්‍රශ්න ලියනවා නම් සද්ධර්ම රත්නාවලිය ලියන්න බෑ. හරිද? දෙකෙන් එකයි ලියන්න පුළුවන්. නැතහොත් කියලා තමයි විභාගේ දෙන්නේ. ඉතින් මම හිතනවා ජාතක කතාව සම්බන්ධයෙන් අවබෝධයක් දරුවන්ට ලැබෙන්නේ නැති. අපේ ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දරුවන්ට. 2028 විශේෂයෙන්ම අලුතෙන්ම ආරම්භ වෙන පන්ති. ඒ වගේම තමයි 2027 අලුත්ම පන්තිය අපි පටන් අරගෙන තියෙනවා. පන්තියට සම්බන්ධ වෙන්න කැමති දරුවන්ට පුළුවන් 077යි 569යි 1219 කියන දුරකථන අංකයට WhatsApp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඔයාගේ අධ්‍යයන වර්ෂය සහ ඔයාගේ දිස්ත්‍රික්කය හරි නම සමග අපිට එවන්න පන්තියට සම්බන්ධ වෙන්න ඕන කියලා 2027 අධ්‍යයන වර්ෂය සඳහන් කරා. එහෙනම් ජාතක කතා සම්බන්ධයෙන් චුල්ලදරුද්‍ර ජාතකයත් අපි පැහැදිලි කරලා තියෙන්නේ. අද චන්දකින්නර ජාතකය 2026 විභාගේ ළඟයි. බලලා යන්න මේක. ඡේදයක් දීලා ප්‍රශ්න 4ක් ඇහුවොත් කතාව පිළිබඳව අවබෝධය තියනවා නම් වැඩි උඩ. එහෙනම් අපි හමු වෙමු ඊළඟ වීඩියෝ එකකින්. මේක භාෂා බලාගාරයේ පණිවිඩයක්. ඒ නිසා අපිව subscribe කරලා නැති දරුවෝ අපේ channel එකත් එක්ක එකතු වෙන්න. නොමිලේ සිංහල පාඩම් ටික ඉගෙන ගන්න පුළුවන්. බැරි කොටස් නූතන පද්‍ය සංග්‍රහය පිළිබඳව වාගේ ගොඩාක් පද්‍ය පන්ති දාලා තියෙනවා දරුවන්ට බලන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟට හරවත් පාඩමකින් යලි හමු වීමේ බලාපොරොත්තු වෙන සමු දෙන්නම් හැමෝටම අවඩායු බොහෝ වේවා.